ඔන්න ඔයාලත් ChatGPT, Grok, Gemini වගේ AI යූස් කරලා ඔයාලගේ assignment කරගන්න. AI ඩිටෙක්ට් වුණා නේද? හරි. එහෙනම් කොහොමද ඒ AI ඩිටෙක්ට් එක bypass කරගන්නේ කියලා බලන්න ඕන. මේ වීඩියෝ බලලා බලන්න. හරි එහෙනම් ඔන්න යාළුවනේ අද පිළිගන්නවා මම channel එකට සාදරයෙන් ඔයාලව සෑහෙන කාලෙකින් වීඩියෝ එකක් කරන් ඉන්නේ. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. ඔයාලා බැලුවොත් පේනවා ඉන්ටර්ෆේස් එක. මේ තියෙන්නේ still writer AI එකේ ඉන්ටර්ෆේස් එක. අතනම ගියොත් මේක humanizer tool එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි මේකේ විශේෂත්වය තමයි ගොඩක් අපි දන්නවා AI bypass කරන්න තියෙන humanize කරන්න තියෙන AI ගත්තොත් ගොඩක් ඒ වගේ especially දැන් ඉමේජ් ස්ටෝන් වගේ ගත්තොත් ගොඩක්ම Turnitin වලින් ඩිටෙක්ට් කරගන්න පුළුවන් වෙනවා මොන මේ කියන්නේ AI plagiarism හරියට ඒ කියන්නේ humanize කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒකට කොච්චර ඒක humanize කරගත්තත් ඒකේ AI content එකක් කියලා දෙනවා. මොකද especially Turnitin වගේ ගොඩක්ම මේ bypass කරන්න අමාරුයි ගොඩක් humanizers වලට. හැබැයි රයිටර් කියලා කියන්නේ සාමාන්‍ය කම්තාක් දුරකට තියෙන හොඳ හියුමනයිස් AI එකක්. මොකද මේකෙන් සාමාන්‍යයෙන් අපිට පුළුවන් Turnitin වලට තියෙන එකක් වුණත් bypass කරගන්න හැකියාව තියෙනවා. මම අද ඔයාලට පෙන්නන්නම් Turnitin එකකටත් අප්ලෝඩ් කරලා කොහොමද ඇත්තටම මේක 100ට කොච්චරක් දුරට bypass කරගන්න පුළුවන්ද? මුලින්ම මම AI content එකක් අරගෙන ඒ content එකම Turnitin එකට අප්ලෝඩ් කරලා ඔයාලට පෙන්නනවා. මේ කොච්චරක් AI තියෙනවද ඊට පස්සේ ඒක හියුමනයිස් කරලා මේ tool එකෙන් මම පෙන්නනවා කොච්චරක් දුරට අපිට AI හදාගන්න පුළුවන්ද කියලා. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. දැන් ඔයාලට පේනවා මම මුලින්ම මේ ශ්‍රී ලංකාව ගැන essay එකක් කරගෙන ඉන්න ChatGPT. හරි. කරන්නේ ගත්ත essay එක copy කරගෙන මම ළඟ තියෙන පොඩි Word document එකක් මම මේ Word document එකට paste කරනවා. දැන් මේ තියෙන එක full AI වලින් ගත්ත එක. මේක 100%ක්ම AI content එකක් මේ තියෙන්නේ. හරි. මේක මේ විදිහට save කර ගන්නවා. හරි. දැන් මම ගිහිල්ලා මේ තියෙන මගේ Turnitin එක මම buy කරපු account එක මේ ගිහිල්ලා මේ Word document එක upload කරලා පෙන්නනවා. හරි. මේක අප්ලෝඩ් වෙන්න දාලා ටික වෙලාවක් යනවා. මේක අප්ලෝඩ් වෙලා AI match එක simility බලන්න. ඒකල් මම still writer එක ගැන පොඩ්ඩක් ඔයාලට කියන්න. still writer එකේ pre version එක ගත්තොත් එහෙම අපිට ගත්තොත් එහෙම මේකේ මෙන්න මේ තියෙන Ghost 4.7 Pro එක වගේ අපිට පාවිච්චි කරන්න බෑ. ඒකට අපිට Pro plan එකක් ඕන වෙනවා. ඊට පස්සේ මේ තියෙන අනිත් මොඩල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ level එක අපිට හදාගන්න පුළුවන්. level එක 10 වගේ දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක තියෙනවා අපිට මෝඩ් එක. ඒ කියන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහටද යුනිවර්සිටි ප්‍රොෆෙසර් කෙනෙක් විදිහටද කැෂුවල් සිම්පල් ෆෝමල් ඇකඩමික් කොයි ඕන විදිහට අපිට මේක හදාගන්න පුළුවන්. මම දාන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියලා. හරි ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන්. ඒ කියන්නේ දවසකට අපිට හම්බ වෙනවා හියුමනයිස් කරන්න. ඒ කියන්නේ 10 පාරක් අපිට chance එක තියෙනවා. දවසකට 10 පාරක් දෙනවා මෙයාලා හියුමනයිසේෂන් කරගන්න. Pro එකෙන් අපිට හම්බෙන්නේ නැහැ. Pro එක ගන්නවා නම් තමයි Pro එකේ තියෙන මුල් එක යූස් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේකට එකපාර වචන 10ක content එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මම පොඩ්ඩක් ඔයාලට ගිහිල්ලා බැලුවොත් මේකේ plan and pricing කියන්නේ මේක free version එකේ අපිට සාමාන්‍ය දවසකට 10ක් දුන්නාට unlimited humanization හම්බ වෙනවා ඔයාලා ඩොලර් 20ක් දීලා basic version එක ගත්තොත් එතනින් එහාට standard premium වගේ versions තියෙනවා. ඒ ඔයාලට කැමති විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. monthly වගේම annual මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක කොහොමද charges ගන්න කියලා. දැන් මම පාවිච්චි කරන free version එක free version එක ඇත්තටම මෙතන මේ ඔයාලා බලා ගන්න පුළුවන් max words per humanization එක humanization එකකට free version එකේ 1000. හැබැයි මේ වගේ 2000 3000 5000 ඔය විදිහට දෙනවා. හැබැයි free version එකේ ඇති යම්තාක් දුරක වැඩක් කරගන්න. හරි. දැන් බලමු මම Turnitin direct නැත්නම් තමයි Turnitin එකට දාලා තියෙන හරි. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක. මම දාපු මේ document එක මම ඔයාලට පෙන්නන්නම්. download කරගන්නත් පුළුවන් මට මේ කොහොමද ඒ වෙදිලා තියෙන්නේ කියලා පෙන්නන්න. හරි. මේ තියෙන Turnitin 100%ක් ඩිටෙක්ට් වෙලා AI content දාගන්න. දැනටම ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ AI. මේ හැම content එකකම මේ වෙදිලා තියෙනවා කියලා කියන්නේ. මේක AI වලින් සම්පූර්ණ 100%ක්ම AI content එකක් කියලා තමයි මේක පෙන්වන්නේ. හරි. දැන් මම කරන්න යන්නේ මෙන්න මේ තියෙන මගේ content එකම මම ගිහිල්ලා සම්පූර්ණම ආපහු පාරක් අරගෙන දානවා still writer එකට ගිහිල්ලා මේකේ ඔයාලා බලන්න පුළුවන් humanize එකට මම යනවා. humanize එකට ගිහිල්ලා මම paste කරනවා. හරි. මෙතන තව විශේෂත්වයක් තමයි දැන් අපි දන්නවනේ ChatGPT වගේ එකක් ගත්තට පස්සේ අර asterisk mark, ASCII value වගේ දේවල් තියෙනවා. මේකෙන් අපිට පුළුවන් ඒ වගේ දේවල් ලයින් කරගන්න. ඒ කියන්නේ අර තරු ලකුණු වගේ දේවල් එනවා මෙන්න මෙතනින් pop up එකක් එනවා ඒ වගේ. රිමූව් කරන්නද කියලා. ඒකට ඒ ඔක්කොම රිමූව් වෙලා තමයි මෙයා ගන්න. මොකද ඒතකොට දන්නවා ඒවා AI වලින් එන දේවල් නිසා ඒක කෙලින්ම රිමූව් කරනවා මෙතන ඩිලීට් කරගෙන. දැන් මගේ එකේ වචන 1017ක් තියෙනවා. මම මේ 1017 එකපාර දාන්න බැරි නිසා මම මේ පැරග්‍රාෆ් එක අයින් කරලා බලන්න. දැන් 900ක් වගේ
මම මගේ අර කන්ටෙන්ට් එකමයි තියෙන්නේ. අර අතන දාන්න බැරි නිසා තමයි මම කළේ. හරි මම මෙතන දාගන්නවා ලෙවල් එක 10 දාගන්නවා. ඒක මේ ලෙවල් එකම තියාගන්නවා. ඩෝන් චේන්ජ් එකේ මම දාගන්නවා කියලා. දාලා මට වන් ක්ලික් එකක් දෙන්න තියෙන්නේ හියුමනයිස්. හරි දැන් මේක හියුමනයිස් වෙන්න පොඩි ටයිම් එකක් යනවා. බලමු හියුමනයිස් වෙයි මේක. මේක ඉතින් තව ඊට අමතරව AI ඩිටෙක්ටර් එකක් ජෙනරේටර් එකක් ඔන්න මේ වගේ ෆීචර්ස් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මේ අපි පාවිච්චි කරන ස්ටිල් රයිටර් version එක version 4.2.6 දැන් අදට up to date version එක කියන්නේ ඒදී දැන් මේක ගත්තොත් එහෙම අපි දන්නවා තවත් ගොඩක් humanize කරන්න පුළුවන් එක එක જાතියේ AI තියෙනවා. හැබැයි ඒ ගොඩක් AI වලින් අපි ගන්න content ගොඩක් වෙලාවට Turnitin වලින් එහෙම easyම detect කරගන්නවා මේක AI වලින් පාවිච්චි කරපු එකක් කියලා. මේ humanize කරන්න තියෙන හොඳ AI එකක්. මොකද මම මේක ගොඩක් මත් වෙන සිටිස් 20 කෙනෙක් නේද මටත් මේක ඒ හොඳ සාමාන්‍ය අපතාක් දුරකට ඇඩක් කරගන්න පුළුවන් humanize කරගන්න පුළුවන් ඒක ගැන මමත් රිසර්ච් කරා. ඒකට මට හම්බෙච්ච හොඳම සොලියුෂන් එක තමයි මේක. මොකද ගොඩක්ම අතන පාස් කරගන්න ගොඩක් ඒවට අමාරුයි. එතකොට දැන් ස්ටිල් රයිටර් එක අපිට අමතාක් දුරකට ලොකු වැඩක් කරගන්න පුළුවන්. බලමු. හරි දැන් ඔයාලට පෙන්නනවා මෙන්න මේකෙත් අපිට පෙන්නනවා කොච්චර දුරට මේක දැන් 98ක් හියුමනයිස් වෙලා 102ක් ඒජන්ට් එක තියෙනවා. ඔයාලට ඕන නම් මේක තව වැඩි කරගන්න පුළුවන්. හියුමනයිස් මෝඩ් හියුමනයිස් මෝඩ් 100%ම හදාගන්න පුළුවන්. ඒකට මේකේ පෙන්නනවා මේ තියෙන රතු පාටින් පෙන්නන්නේ AI ඩිටෙක්ටර්. තවත් මේක කරගන්න පුළුවන්. මම දැක්කනේ දැන් 100%ම හියුමනයිස් විදිහට මේක හදලා දුන්නා. හරි දැන් මම කරන්නේ මෙන්න මේ කන්ටෙන්ට් එක කොපි කරගන්න. මේ කන්ටෙන්ට් එක කොපි කරගෙන වර ඩොකියුමන්ට් එකට යනවා. මම ඒ ඩොකියුමන්ට් එකේ මෙන්න මේක සේව් කරලා නැවත පාරක් අප්ලෝඩ් කරන්න ආපහු පාරක් මේ කන්ටෙන්ට් එක. හරි. මම එකේමයි දැන් මේ අරකේ තියෙන ටික කෙලින්ම කට් කරලා අයින් කරලා මේකට අපි බලමු දැන්. හරි ඒක ටික වෙලාවක් යනවා මේ ප්‍රොසෙස් එක වෙන්න. හරි දැන් ඔයාලට මේක බැලුවොත් එහෙම මේ ටෙක්ස්ට් එක කියවුවොත් සාමාන්‍යයෙන් තේරෙනවා ඒ සාමාන්‍ය AI වලින්ම කරලා තියෙන එක නෙමෙයි මේක ඒක විදිහට ඒක හැඩගස්සලා තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. හරි. කොට ටයිම් එක ගන්න. ඉතින් මේ අතරේ පොඩි දෙයක් කියන්න ඕන ඔයාලට හරි කන්ටෙන්ට් රිපෝට් වගේ දේවල් ගන්න ඕන. එතරම් මේ වෙද්දී මම ටර්නිටින් එකක් අරගෙන තියෙනවා. ඒක මේ වෙද්දී මම පාවිච්චි කරනවා ඔයාලට පොඩි මුදලකට මට පුළුවන් ටර්නිටින් රිපෝට් දෙන්න. සාමාන්‍ය රුපියල් 50 චාර්ජ් එකක් තමයි ගන්න. ඒකට ඔයාලට සිමිලරිටි රිපෝට් එකක් වගේම ටර්නිටින් වලින් ගන්න AI රිපෝට් එකක් යන රිපෝට් දෙකම රුපියල් 100කට මම දෙනවා. එක රිපෝට් එකක් රුපියල් 50 චාර්ජ් එකක් ගන්න. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහා තියෙන WhatsApp නම්බර් එක WhatsApp නම්බර් එකට මම මෙසේජ් එකක් දාන්න. ඔයාලට ටර්නිටින් රිපෝට් එකක් දෙන්න. ඔයාලගේ කන්ටෙන්ට් එකකට කොච්චරක් දුරට AI හරි සිමිලරිටි හරි චෙක් කරගන්න ඕන. ඔයාලට ඒක රිපෝට් එකක් විදිහට දෙන්න. ඔයාලා කැමති කෙනෙක් ඔයාලා ගන්න. සර්විස් එක. හරි. මේකේ 100%ක්ම අර පැත්තෙන් මේවා කරන්නේ හියුමනයිස් කරන්නේ. ඒකට AI මැච් එක 100% මං ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරලා බැලුවා. ට්‍රෙන්ඩ් එක. ඒ දැන් ඉතින් 100 බිංදුවක් විදිහට AI ඩිටෙක්ට් වෙලා තියෙනවා. දැන් කිමුකුත් පාඩ වෙලා නැහැ. ඔයාලට පේනවද? මේ තියෙන්නේ මම මේ හියුමනයිස් කරලා ගත්ත ඔයාලා බැලුවොත් පේනවා තියෙන කන්ටෙන්ට් එකයි මේ තියෙන කන්ටෙන්ට් එකයි හියුමනයිස් කරලා තියෙන්නේ. හියුමනයිස් වෙච්ච කන්ටෙන්ට් එක. කරම ගොඩක් වටිනවා ටූල් එක. ඔයාලට ස්ටිල් රයිටර් කියන හියුමනයිස් කරන්න පුළුවන්. ඔයාලට මේකෙන් හරි යම්කිසි දෙයක් ඔයාලා මේක ඉගෙන ගන්න නැති ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලත් තාමත් මේ වගේ AI පාවිච්චි කරන්නේ නැත්නම් මම නම් කියන්නේ ඔයාලට මේ වගේ ඒක පාවිච්චි කරලා ඔයාලගේ වැඩ ටික පොඩ්ඩක් ලිස්ට් කරගන්න. මොකද අපි දන්නවනේ පොඩ්ඩක් ලොකු රිපෝට් දුන්නාම ඉන්න ලියෙන්නේ නැහැ. තම පාවිච්චි කරන්න. අපිට chat GPT වලත් කියන්න පුළුවන් humanize ඒ කියන්නේ ඔයා
හියුමන් කෙනෙක් විදිහට හිතලා මේ විදිහට කන්ටෙන්ට් දෙන්න කියලා. ඒක ගොඩක් වෙලාවට ඒ වගේ ප්‍රශ්න තමයි කොච්චර දුන්නත් අර AI යහුවෙනවා. ටෙක්ට් එකදී AI යහුවෙනවා. හැබැයි මේ ස්ක්‍රීන් රයිටර් වගේ එකක් පාවිච්චි කරොත් ඔයාලට ඒවා ටික ඔක්කොම කරවගෙන මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මම ඔයාලට ටර්නිටික් වල කෝඩුත් පෙන්නනවානේ කොහොමද. ඉතින් එහෙනම්